ආයුබෝවන් පුතේ අපි අද කතා කරන්න යන්නේ බැක්ටීරියා ඊට පස්සේ ෆංගයි සහ ප්‍රොටිස්ටා රාජධානියේ ලක්ෂණ ගැන. channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම වීඩියෝ එකට like එකකුත් දාන්න. හරි. පුතේ එතකොට බැක්ටීරියා ප්‍රොටිස්ටා සහ ෆංගයි රාජධානියේ ලක්ෂණ ගැන අපි බලමු ඉක්මනින්ම. ඒතර පුතේ බැක්ටීරියා ගත්තට පස්සේ අන්වීක්ෂීය ජීවීන් අපිට අන්වීක්ෂයකින් තමයි බලන්න පුළුවන් වෙන්නේ. PAVSින් බලන්න අපිට බෑ. ඊට පස්සේ පුතේ ඒක සෛලික ජීවීන්. ඒ කියන්නේ එක සෛලයකින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඊළඟට ප්‍රාග්නැස්ටික්. ප්‍රාග්නැස්ටික් කියලා කියන්නේ පුතේ සංවිධානය වුණු න්‍යෂ්ටියක් නැති ජීවීන්ට. හරි. ඊට පස්සේ මුගේ හැඩගත් පුතේ ගෝලාකාර, ඊට පස්සේ දණ්ඩාකාර, සර්පිලාකාර, කොමාකාර. මෙන්න මේ වගේ විවිධ හැඩවලින් යුක්ත වෙනවා බැක්ටීරියාවන්. ඊට පස්සේ පුතේ විෂමපෝෂී බැක්ටීරියාවන් ඉන්නවා. ඊළඟට ස්වයංපෝෂී බැක්ටීරියාවන්. ස්වයංපෝෂී කියලා කියන්නේ පුතේ සයන බැක්ටීරියා වගේ ගත්තොත් ස්වයංපෝෂී බැක්ටීරියාවන් වෙනවා. ඊට පස්සේ පුතේ ප්‍රජනනය ගත්තොත් වෙන්නේ අලිංගික ප්‍රජනනය. ඒ කියන්නේ දීකණ්ඩනය, ඊට පස්සේ කඩ වීම, අංකුරණය වගේ අලිංගික ප්‍රජනන ක්‍රම වලින් තමයි මුන් සංඛ්‍යාව වැඩි කරගන්නේ. ජීවීන් සංඛ්‍යාව වැඩි කරගන්නේ. ඊට පස්සේ පුතේ මුන් ජීවත් වෙනවා හැම පරිසරයකම අපිට දැක ගන්න පුළුවන්. උදාහරණ තමයි පුතේ බැක්ටීරියා, ඊට පස්සේ සයනෝ බැක්ටීරියාව. හරි. ඊට පස්සේ පුතේ අපි බලමු ප්‍රොටිස්ටා රාජධානිය. ප්‍රොටිස්ටා රාජධානිය පුතේ බොහොමයක් ජීවීන් මුන් අපි අන්වීක්ෂයෙන් තමයි බලන්න වෙන්නේ. ඊට පස්සේ පුතේ මුන් ඒකසෛලික වෙන්නත් පුළුවන් නැත්නම් බහුසෛලික වෙන්නත් පුළුවන්. ඊට පස්සේ මුන් සූන්‍යෂ්ටික. ඒ කියන්නේ මුන්ට සංවිධානය වුණු න්‍යෂ්ටියක් තියෙනවා. සංවිධානය වෙච්ච න්‍යෂ්ටියක් තියෙනවා. හැඩය ගත්තොත් පුතේ මුන් පත්‍රාකාර හැඩයකින් යුක්ත වෙනවා. ඊට පස්සේ ස්වයංපෝෂී ආකාරات ඉන්නවා, විෂමපෝෂී ආකාරات ඉන්නවා. ස්වයංපෝෂී ආකාර තමයි පුතේ ඇල්ගී වගේ ආකාර ස්වයංපෝෂී ප්‍රොටිස්ටාවන්ට අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ පුතේ විෂමපෝෂී ආකාර වෙන්නේ ඒකසෛලික ආකාර විෂමපෝෂීන් වෙනවා. ඊට පස්සේ ප්‍රජනනය වෙන්නේ අලිංගික ප්‍රජනන ක්‍රමයක්. ඒ කියන්නේ දීකණ්ඩනය, කඩ වීම වගේ අලිංගික ප්‍රජනනයෙන් තමයි මුන් සංඛ්‍යාව වැඩි කරගන්නේ. ඒ කියන්නේ ජීවීන් සංඛ්‍යාව වැඩි කර ගන්න. ඊට පස්සේ පුතේ ඉන්න පරිසර ගත්තොත් කරදිය පරිසරය, ඊට පස්සේ මිරිදිය පරිසරය, ඒ වගේම තෙතමනයේ සහිත පරිසරවල ජීවත් වෙනවා. වගේම පුතේ ජීවි දේහ තුලත් මුන් ඉන්නවා ප්‍රොටිස්ටාව. හරි. ඊට පස්සේ පුතේ ෆංගයි රාජධානිය ගත්තොත් පුතේ මුන් බොහොමයක් අන්වීක්ෂීය ජීවීන්. ඒකසෛලික ආකාරات ඉන්නවා. ඊට පස්සේ බහුසෛලික ආකාරات තියෙනවා. ඊට පස්සේ මුන් ගත්තොත් සූන්‍යෂ්ටික. ඒ කියන්නේ සංවිධානය වුණු න්‍යෂ්ටියක් තියෙන ජීවීන්. හරි. ඊට පස්සේ තනි වෘත්තාකාර දිලීර ජාල ලෙස තමයි මුන්ගේ. ජාලයක් විදිහට තමයි වෙන්නේ. හරි. ඊට පස්සේ විෂමපෝෂීන් වෙනවා. අලිංගික ප්‍රජනනයෙන් තමයි සංඛ්‍යාව වැඩි කරගන්නේ. අකාබනික ද්‍රව්‍ය මත ඉන්නවා. ඊට පස්සේ ජීවි දේහ තුල උදාහරණ වෙන්නේ පුතේ දිලීර තමයි ෆංගයි රාජධානියට උදාහරණ වෙන්නේ. හරි. එහෙනම් පුතේ channel එක subscribe කරන්න. වගේම පුතේ අපේ 10 11 වෙනි විද්‍යාව නොබිලේ සම්මාන මාලාව තියෙනවා. හැම සිකුරාදම රෑ 8ට පන්තියත් එක්ක සම්බන්ධ වෙන පුතේ WhatsApp message එකක් දෙන්න 077 359 66 65ට. හරි. එහෙනම් පුතේ හැමෝටම ආයුබෝවන්. අපි ලබන සතියේ ඊළඟ වීඩියෝ එකකින් හමු.